අස්වාභාවික පරීක්ෂකයෙක් වෙන ෆිල්ෆි The Phantom Watcher live stream කියන පුද්ගලයා පරණ ෆාම් හවුස් එකක් ගවේෂණය කරන්න යනවා. එයා මේක රෙකෝඩ් කරන්නේ එයාගේ Facebook එකේ ෆෑන්ස්ලට අමුතු අත්දැකීමක් දෙන්න ඕනි වුණු නිසා. මෙන්න මේ ෆාම් හවුස් එක අඳුරු හෙවණැල්ලකට සමාන ආත්මයකින් ශාපයට ලක් වෙලා තියෙනවා කියලා මිනිස්සු අතර කටකතාවක් තියෙනවා. මෙතන අධික ලෙස අඳුරු වස්තුන් වලින් ශාපයට ලක් වුණත් ෆිලිප් තනියමම මෙතන සෑහෙන වෙලාවක් ගවේෂණය කරගෙන යනවා. එයා මෙහෙම කරන්නේ යාට මොකක් හරි අඳුරු වස්තුවක් එක්ක sannivedanaya කරන්න ඕනි වුණු නිසා. කළුවර වැටෙනවත් එක්ක ෆිලිප්ගේ කැමරා එකේ එයාට අදාහ ගන්න බැරි දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයත් මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. ඔයත් ඒක දැක්කද? ෆිල්ස්ගේ ලයිව් ස්ට්‍රීම් එකේ කළු පාට අඳුරු වස්තුවක් යාගේ පිටිපස්සෙන් යනවා පේන්න තියෙනවා. මේ දේ අධික ලෙස අඳුරු ස්වභාවයක් ගන්නවා. කවුරුත් නැති පාළු ෆාම් හවුස් එකක එයාගේ පිටිපස්සෙන් මේ යන්නේ කවුද? මෙයාගේ ලයිව් ස්ට්‍රීම් එක බලපු අය කියලා තිබුණු විදිහට මේ තමයි අර මිනිස්සු කතා වෙන අඳුරු වස්තුව කියලා. මෙන්න මේ දේ මේ ප්‍රදේශය ශාපයට ලක් කරලා තියෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ඇත්තටම මේ ෆාම් හවුස් එකේ තියෙන අඳුරු වස්තුව අස්වාභාවික සාක්ෂියක්ද? නැත්තම් මේක මොකක් හරි ඉලියුෂන් එකක්ද? ඒක තීරණය කරන්න වෙන්නේ ඔයාටම තමයි.